සියලු දෙනාටම සුවදසක් පිළිගන්න අපේ channel එක අරගෙන තවත් අලුත් මෙවැනි වීඩියෝ එකකට. ඉතින් ඔන්න ඔයාලට අදත් අරගෙන තියෙන වෙනදා වගේම ගොඩක් හොඳ ඊවැනි වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ දිගටම බලන්න කියලා මුලින්ම මතක් කරනවා. ඉතින් ඒ වගේම ඔයාලා තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා තියාගන්න. ඉතින් වැඩ කතාව ඕනේ අපි බලමු අද කතා කරන platform එකකින් මොකද්ද වෙන්නේ සහ මේක වැඩ කරගෙන යන විදිය කොහොමද කියලා. ඉතින් අද කතා කරන්න ඔයාලට සාමාන්‍යයෙන් දවසකට දෙතුන් පාරක් log වෙලා එක claim එකකින් USDT ගන්න පුළුවන්. සුපිරිම වැඩක් සම්බන්ධ. ඉතින් බලමු මොකද්ද මේ වැඩේ කියලා. ඉතින් වීඩියෝ කොහොමම කන්ටිනියු කරගෙන යන්න. ඒ වගේම මතක් කරනවා කමෙන්ට් සෙක්ෂන් එකේ ඩීටේල්ස් තියෙනවා අපේ Telegram channel එකට සහ අපේ කමියුනිටි වලට ජොයින් වෙන්න කියලාත් මුලින්ම මතක් කරනවා. ඉතින් වීඩියෝ කොහොමම කන්ටිනියු කරගෙන යන්න. අද අපි කතා කරන platform එක සම්බන්ධයෙන් කොහොමද වැඩ කරගෙන යන්නේ කියලා අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු. හරි යාළුවනේ. ඉතින් අපි මුලින්ම කතා කරමු මේකේ account එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් account එක හදාගන්න කලින් ඔයාලා මෙන්න මේ application එක මුලින්ම download කරගෙන ඉන්න ඕනේ. comment section එකේ details තියෙනවා අපේ Telegram channel එකෙන් ඔයාලට මේකේ details ලබා ගන්න පුළුවන්. මුලින්ම app එක download කරගෙන ඉන්න. අපි බලමු දැන් register වෙන විදිය. ඔයාලට මම මේ site එකෙන් දාන්නම් මේකේ register වෙන විදිය. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ email password දීලා ඔයාලට register වෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ කන්ටිනියු කරගෙන යන්න. අපි සම්පූර්ණ විස්තරේ වීඩියෝ එකට ගිහිල්ලා බලමු. හරි යාළුවනේ. ඉතින් ඔයාලා app එක download කරගෙන open කරගත්තන් පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් අපි මුලින්ම කතා කරන්නේ ඔයාලට පේන sign up form එකේ තියෙන මෙතන අපේ account එක හදාගන්න විදිය තමයි කතා කරන්නේ. සරලව කතා කරන්න මම මේකේ account එක හදාගන්න විදිය. ඔයාලට මෙතන පළවෙනි පොඩි වෙට තියෙනවා මෙතන create account කියලා මෙන්න මේක click කරගන්න ඕනේ. ඒක click කරන් පස්සේ ඔන්න මේ වගේ තැනකින් open වෙනවා. දැන් ඔයාලට වෙනදී first name එකයි last name එකයි email address එක දීලා continue දෙන්න තියෙනවා. ඔයාලට තියෙන්නේ මෙතනින් ඔයාගේ නමේ මුල් කොටසයි ඊළඟ කොටසයි email address එකක් දෙන්න. ඔයාගේ වැඩ කරන email address එක දීලා continue දෙන්න. මම මේක fill කරලා ඉස්සරහට යන්නම් දැන්. right. ඉතින් ඒ විදිහට ගියාට පස්සේ දැන් ඔයාලට පේන තියෙන මෙතන password එකක් දෙන්න තියෙනවා. ඉතින් මෙතන password එකක් දෙන්න ඊළඟට ඒ password එක confirm කරගන්න මෙන්න මෙතනින්. දැන් මේ register කියන එක click කරගන්න. මෙතන internet code ඇවිල්ලා තියෙනවා. ඒකත් ඒ විදිහට register කියන එක click කරගන්න පුළුවන්. හරි. මම දැන් account එක හදාගන්න තියෙන්නේ. දැන් මම මෙතන sign in කියන එක click කරගෙන මගේ account එකට login වෙනවා. ඔයාලටත් පුළුවන් මේ විදිහට account එක හදාගෙන email එකේ password එක ලබා දීලා මෙතන sign in වෙන්න. right. account එක හදාගත්තන් පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි account එක හදුවට පස්සේ එන්නේ. දැන් ඔයාලට පේන ඇති මගේ මෙන්න මෙතන තියෙනවා PTR balance එක තියෙනවා. coin balance එකයි මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතනින් දැන් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන BSC wallet එකෙන් දැන් not set කියලා තියෙනවා. මෙන්න මේ විදිහට පොඩි වෙට බලා ගන්න පුළුවන් නිකන් mail icon එකක් වගේ එක තියෙනවා. අපි දැන් අපේ wallet එක connect කරගන්න ඕනේ මුලින්ම. ඔයාගේ wallet address එක connect කරගන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරගන්න ඔයාලා. දැන් ඔයාලා මෙන්න මෙතන wallet කියන එකට එන්න. wallet කියන එකට එන්න මුලින්ම ඔන්න මම හිතෙන්ට ආවා. දැන් මෙතෙන් ඩෙවිලෝඩ් පේන ඇති මෙතන BSC wallet එකෙන් දැන් connect කියලා ඉගෙන නැත්නම් connect කියලා ඉගෙන මෙන්න මේක click කරගන්න. click කරගත්තන් පස්සේ ඔන්න මේ වගේ තැනකින් තමයි එන්නේ. දැන් ඔයාලට ඔයාගේ wallet එකක BNB wallet address එක මෙන්න මෙතෙන්ට paste කරගන්න ඕනේ. මෙතන බලන්න OX වලින් පටන් ගන්න BNB wallet address එක මෙන්න මෙතෙන්ට එන්ටර් කරලා මෙන්න මෙතන තියෙනවා BNB smart chain wallet address එක දෙන්න කියලා. ඉතින් ඔයාගේ trust wallet හරි ඔයාගේ wallet එක දෙන්න. ඉතින් trust wallet එකේ වගේ දෙනවනේ හොඳයි. මම trust wallet එකේ මගේ wallet address එක මෙතනින් අරගෙන මෙන්න මෙතෙන්ට එන්ටර් කරන්නම් දැන් මම. ඊට පස්සේ මෙන්න මෙතන save and send verification කියන එක click කරගන්න. මම දැන් මේ wallet address එක අරගෙන එන්න මුලින්ම. right. ඔන්න මම wallet address එක අරගෙන ආවා. දැන් මෙතනින් මම ඒක paste කරගන්නවා. address එක paste කරලා ඔයාලට පල්ලෙහිම බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මෙතන save and send verification කියන එක click කරගෙන මෙතන yes this is connect කියන එක click කරගන්නවා. ඔන්න මේ විදිහට අපේ wallet address එක මෙතනින් connect කරගන්න තියෙන්නේ. හරි. දැන් මෙතන confirm wallet කියන ඔයාලට මෙතනින් නිකන් key එකක් වගේ දෙන්න පුළුවන්. හරි. ඉතින් ඔයාගේ email එකට දැන් මෙතනින් code එකක් එනවා. අන්නේ code එක මෙතෙන් enter කරලා confirm wallet කියන එක click කරගන්න පුළුවන්. මම දැන් මේ code එක මෙතනින් enter කරලා confirm දෙනවා. කිලිම වැඩ කරන email address එකක් මෙතෙන්ට enter කරගන්න කියලා. ඉතින් මම දැන් code එක මෙතෙන්ට දීලා ඒක confirm ගන්නම්. හරි යාළුවනේ. ඉතින් ඔයාලට දැන් පේන දේ මම code එක enter කරලා දැන් තියෙන්නේ confirm wallet කියන එක මෙතනින් click කරගන්න. හරි. ඔන්න මම ඒකත් confirm කරනවා. දැන් ඔන්න අපේ wallet set වෙලා තියෙනවා. මෙතන නිකන් හරි tick mark එකක් වැටලා තියෙනවා. ඔයාලට පේන ඇති. මෙතන තමයි wallet එක connect කරලා මුල් setting එක අපිට හදාගන්න තියෙන්නේ. දැන් අපි බලමු මේකේ වැඩ කරන විදිය. හරි. දැන් ඔයාලට මේකේ mail ලියන්නකන් තියෙන්නේ mining කරලා. හරි. ඉතින් කිසිම දෙයක් කරන්නේ mining කරන්න තියෙන. මෙතන පේන ඇති start mining කියලා ඉගෙනන්නක් තියෙනවා. ඔයාලට මෙන්න මේ click කරගන්න පුළුවන් start mining කියන ඉගෙන එක. ඔන්න click කරන් පස්සේ මෙන්න මේ වගේ තැනකින් එනවා. දැන් ඔයාලට වෙන select mining mode කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන solo කියන එක click කරගන්න. හරි. ඔන්න මම solo කියන එක click කරනවා. දැන් ඔයාලට පේන ඇති මෙන්න මෙතනින් මගේ mining එනවා. ඔයාලට මුලින්ම එනවා නම් මෙන්න මෙතෙන්ට start mining කියලා තැනක් තියෙනවා. අන්න ඒක start කියන එක click කරගන්න පුළුවන්.
ඒ ක්ලික් කරගෙන ඔයාගේ මයිනින් එක ස්ටාර්ට් කරන්න පුළුවන්. මේ පේන මම coin collected history කෝඩ් මෙතනින් බලා ගන්න පුළුවන්. ඒකම ඔයාලට මෙතනින් coin mining වෙන time එක වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතනින් තියෙන්නේ පැය දෙකකින් වගේ ඇවිල්ලා නැවතත් අපේ mining වෙන ප්‍රමාණය මෙතනින් collect කරගෙන යන්න. ඊට පස්සේ start mining දෙන්න. මේ විදිහට තමයි මේකේ mining කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේක invert කරන්න පුළුවන් නම් ඔයාලට මේකේ යාළුවන්ට invert කරලා හොඳ ගාණක් තව mining කරගන්න හැකියාව දෙනවා. ඉතින් mining speed එක වැඩි කරගන්න පුළුවන් ඒ හරහා යාළුවන්ට invert කරන එක හරහා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගේ mining speed එක වැඩි කරගන්න. ඒ වගේ මෙතන පල්ලෙහාට આવොත් complete task කියලා එකක් තියෙනවා. මෙතන ඔයා mining කරන තරමට සාමාන්‍යයෙන් task complete කරන තරමට ඔයාලා මෙතනින් තවත් මෙන්න මේ blocks collect කරගන්න පුළුවන්. මේ හරහාත් ඔයාලට පේන ඇති. ඉතින් මේ හරහා ඔයාලට හොඳ reward එකක් ගන්න පුළුවන්. ඉතින් මේ පේන ඇති මට තව reward එකක් collect කරන්න තියෙනවා. දැන් මෙතන පේන ඇති collect කියන එකනේ click කරගන්න පුළුවන් මට දැන්. ඔන්න ඔයාලට පේන ඇති මගේ collected එක add වුණා. මේ විදිහට ඔයාලා task complete කරලා මෙතනින් earn කරගන්න පුළුවන් coins තවත්. ඉතින් මේ පේන ඇති තවත් මට coins collect කරන්න මගේ task complete වෙලා තියෙනවා. ඔන්න මම නැවතත් එතනත් collect කරගන්නවා ඉන්නේ coins ටික. හරි ඔන්න මම collect කෙනෙක් click කරගන්නවා. ඉතින් ඔයාලට මේ විදිහට පුළුවන් මේ විදිහට coins collect කරගන්න. ඔයාගේ task complete කරලා. ඉතින් මේ විදිහට තමයි මේකේ task complete කරගන්න තියෙන්නේ. හරි. ඉතින් ඔයාලට පේනදී මගේ balance එක දැන් හරි. ඉතින් ඒ විදිහට mining කරලා මෙතනින් earn කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතනින් බලන්න බෑ මේ solo mining තියෙනවා, group mining මේ විදිහට ඔයාලට mining options ගණනාවක් තියෙනවා. ඉතින් මේවට අපි ගණක් invest කරන්න ඕනේ. ඒ නිසා අපිට ඒක කරන්න ඕනේ. අපිට free ම මේක වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනදී මගේ period balance එක දැන් මේ එනකොට 43ක් තියෙනවා. මේ විදිහට තමයි ඔයාලට මේකේ task complete කරලා මෙන්න මේ විදිහට mining කරලා earn කරන්න තියෙන්නේ. කලින් 23යි තිබ්බේ මගේ දැන් 43ක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඒ විදිහට තමයි මේකේ earn කරගන්න තියෙන්නේ. මීට අමතරව ඔයාලට මේක invert කරන option එක කරා හොඳ ගාණක් ඔයාලට mining speed එක වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම මතක් කරනවා ඔයාගේ ගෙදරට ආව device තියෙනවා නම් ඔයාලට ඔයාගේ invite link එක share කරලා ඒ device වලුත් මේ app එක අරගෙන ඔයාලට ඒකෙනුත් mining කරලා ඔයාලට ඔයාගේ main account එකේ speed එක වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාලට ඒක try කරලා බලන්න පුළුවන්. හරි guys, ඉතින් application එකේ ඒ විස්තර පිළිබඳව කතා කරාට පස්සේ අපි ඊළඟට එන්නේ invite option එකට. ඉතින් invite option එකේ වැඩ කරන විදිහ අපි කොහොමද කියලා කතා කරමු. ඉතින් invite option එක කරාත් අපිට ටිකක් වැඩිපුර earning එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ mining speed එකත් මෙන්න මේ invite option එක කරා වැඩි කර ගන්න පුළුවන්. ඔයාලා invite කරන යාළුවෝ ප්‍රමාණය අනුව. ඉතින් ඔයාගේ ගෙදර තියෙන device වලින් උනත් ඔයාලට මෙන්න මේ invite option එකේදී ඔයාගේ link එක share කරලා invite කරලා ඒ හරහාත් ඔයාලට mining speed එක වැඩි කරගෙන මේ හරහා තවත් හොඳ earning එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් invite option එක පිළිබඳව දැන් අපි කතා කරමු. ඒකට ඔයා මෙන්න මේ referral කියන එක දෙන්න ඕනේ. ඒකට ඇවිල්ලා ඔයාට මෙතන බලා ගන්න පුළුවන් මගේ ලොකු referral එකක් නෑ. සාමාන්‍යයෙන් අපේ ගෙදර තව device පහක් වගේ තියෙනවා. ඒකෙන් මම තව invite කරලා මේ විදිහට මගේ mining speed එක වැඩි කරගත්තා. ඔයාට පේන ඇති. ඔයාට තියෙන්නේ ඔයාගේ referral link එක තියෙනවා මෙන්න මේ පල්ලෙහෙන්. ඔයාට තියෙන්නේ මේක copy කරලා share කරලා ඒ device වලට log වෙලා ඔයාට පුළුවන් ඒ හරහාත් හොඳ එකක් ගන්න. ඉතින් ඔයාගේ invest කරන ප්‍රමාණය අනුව ඔයාට මේක ස්පීඩ් එකත් වැඩි කරගන්න පුළුවන්. ඔයාට පෙන්තේ වගේ period balance එක මෙතන referral earning එකේ 12ක් collect කරන්න තියෙනවා. මගේ balance එක 40 ගණක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් 30 ගණක් වගේ මේ mining option එක කරාමයි earn කරගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේක earn කරගන්න තියෙන්නේ. හරි. ඉතින් මේ විදිහට තමයි ඔයාට invest කරන්නත් තියෙන්නේ. හරිද? ඉතින් මේ හරහාවට ලේසියෙන් earn කරගන්න පුළුවන් හොඳ platform එකක් මේක. ඉතින් මෙතන events කියලා ඉගෙනන්නත් තියෙනවා. මේ වගේ තව කරනවක් තියෙනවා. ඒ වගේම මේ කට්ටියගේ airdrop එකක් ඉස්සරහට එනවා. ඔයාලට පේන ඇති. මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ඒ විදිහට තමයි මේකේ mining කරලා earn කරන් තියෙන්නේ. දැන් අපි බලමු මේ අවසාන වශයෙන් මේකේ සල්ලි withdraw කරගන්න විදිය. ඉතින් ඔයාලා මේකේ earn කරගන්න USDT කොහොමද අපේ wallet එකේම ලබා ගන්න කියලා දැන් අපි කතා කරමු. ඉතින් minimum ඔයාලට මේකේ coins 500න් මේකේ withdrawal option එක කරගන්න පුළුවන්. withdraw කරගන්න පුළුවන් ඔයාගේ wallet එකටම coins 500ක් වුණ ගමන්. ඉතින් ඔයාලට මේක ලේසියෙන්ම කරන්න පුළුවන්. ඔයාගේ invest කරලා ඒ වගේම ඔයාලට මම කිව්ව විදිහට mining කරලා මෙන්න මේ ඔප්ෂන් හරහා අපිට මේකේ invest කරලත් earn කරගන්න පුළුවන් coins. ඉතින් ඒ නිසා මෙන්න මේ ක්‍රම හරහා earn කරගත් coins අපිට මෙන්න මේ විදිහට withdraw කරගන්න පුළුවන්. ඔහොම continue කරගෙන යන withdraw කරන විදිහ දැන් අපි බලමු. අපි මෙතන wallet එකේ තියෙන wallet එකේ click කරගන්න පුළුවන්. දැන් ඔන්න ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා withdraw කියලා icon එක. අපි ඒක දැන් click කරගෙන බලමු මේකේ withdraw කරගන්න විදිය. හරිද? මම දැන් withdraw කියන මෙන්න මේ icon එක click කරගන්නවා. හරි. එතනින් click කරගත්තන් පස්සේ ඔන්න ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. අපේ balance එක තියෙනවා. ඒ වගේම wallet එක තියෙනවා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් withdraw කියන එක click කරද්දී ඔයාලට පේන ඇති ඔයාලට මේකේ minimum withdraw එකක් ගන්න coins 500ක් ඕනේ. හරිද? ඉතින් coins 500ක් වුණ ගමන් ඔයාලට මෙතනින් withdraw එකක් ගන්න පුළුවන්. ඉතින් coins 500ක් වුණ ගමන්
කොයින්ස් 500ක් වුණා මෙතෙන් වාගේ අර කනෙක්ට් කරගත්ත වොලට් එකට විත්ඩ්‍රෝ එකක් ගන්න පුළුවන්. ඒ විදිහට තමයි ඉතින් ඔයාලට මේකේ විත්ඩ්‍රෝල් එකක් ගන්න තියෙන්නේ. ඉතින් ඔන්න කැමති කට්ටිය දැම්ම වැඩ පටන් ගන්න හොඳ එකක් මේක. ඉතින් හොඳ ප්‍රොජෙක්ට් එකක් නිසා තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් මේක payment proof අපේ Telegram channel එකේ දාලා තියෙනවා. ඉතින් අපේ Telegram channel එකේ කට්ටිය ගත්ත payment proof අපේ Telegram channel එකේ දාලා තියෙනවා. නිසා Telegram channel එකට join වෙන්න කියලා මතක් කරනවා. හරි. ඉතින් මේ විදිහට තමයි අද කතා කරපු platform එකේ වැඩ කරගෙන යන්න තියෙන්නේ. හරි guys, ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක ඔයාලට වැඩ කරගෙන යන්න තියෙන්නේ. ඉතින් අපි A to Z කතා කරා මේක වැඩ කරන ඉතින් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පළවෙනියෙන් කමෙන්ට් කරගෙන යන්න. අපේ Telegram channel එකට join වෙන්න කියලා මුලින්ම මතක් කරනවා. ඉතින් වීඩියෝ එක අවසන් කරමු අපි මේ විදිහට. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු කියලා මතක් කරන ගමන් හැමෝටම සුබ දවසක්. ජය වේවා.